හෙලෝ යාලුවනේ කොහොමද ඉතින් මම YouTube එක උඩට පල්ල හට යනකොට මම දැක්කා මේ පරණ ෆිල්ම් එක පොඩි කලිප්පයක් ඊට පස්සේ මට හිතුනා මේ පරණ ෆිල්ම් ඒදස්සල විඩියෝ කරපුවා අද හැදුවනම් කොයි වගේ පේන තියේද වගේ පොඩි අදහසක්කා ඉතින් අපිට දැන්ගේ අයි ටෝල් කොඩක් තියෙන ඉතින් අපිට මට පොඩ්ඩ ට්‍රයි කරලා බලන්න හිතුන මේක මේ කොච්චර දුරකට මේ වගේ පරණ ෆිල්ම් එක ෆොටෝ එකක් අපිට ගොඩදාගන්න පුළුවන්ද කියලා ඉතින් මට මුලින්ම මතක් වුණේ මේක එක ප්‍රොම්ටහකින් අපිට මේජ් එක රිස්ටෝ කරගන ගොඩදාගන්න චජ්ජීපට අලුත් ඉමේජ් මොඩ්ලකින් පුළුවන් නේද කියලා ඉතින් ඇතරම ඒක ප්‍රශ්නයක් තියනවා බලමු ඉතින් මම මේ වැඩේ මේච් කිහිපයකටම කරලා වැැලුවා මම දැනට ඔගොල්ලන්ට කරලා වෙන්නන්න මෙන්න මේ ඉමේජ් එක මේක ගොඩක් කොල්ඩි අඩු මේජ් එකක් ඉතින් මේ ඉන්නේ සන්ධයක් කුමාරි කියලා අපේ ඉස්සර ඉඳපු නිලියක් ඉතින් දසමසි අනු හතරදී මෙයා නැතිවෙලා තියනවා මත් ලොකු ස්තරයක් දන්න ඉතින් අපි හදර බලමු හරි ඉතිමාන්ද චැප්ජීපට වලට ඇවිල්ල ඉන්න මම අර ඉමේජ්ජක මෙතනට මේ විදිහට දෙනවා දිලිවරලා මම මේ ප්‍රොම්ට් එකක් කලින් හදාගත්ත ට්‍රයි කරපු ප්‍රොම්ට් එකක් මේ කියන්නේ colorize and restore this black and white photo with realistic and natural colors maintain accuracy and face lightness skin tone environment color and cloth details කියලා තව කියලා තියන රීස්ටෝ කරන එක සහ ඩීටෙල් ටිකක් හදන්න කියලා තිබ බලව මේක පුළුවන්ද කියලා චජිපිටික ප්‍රශ්න වෙන්නේ ලයික්නසගේකුවේ මේක අපි දේරිස්ටෝ කරට පස්සේ මේ චරිත වෙනස් වෙනවා ඊළඟ එක තමයි සමරක් ඒව ගන්න නෑ මොකද මේ පලට්ෆෝර්ම් එක රෙස්ට්‍රික්ෂන් හින්ද අයි බලම් හරිදිින් දැන් මේජ්ජකත් ජෙනරේට් නවා අපි බලමු කොයි විදියට වෙයිද කියලා මම ජෙනරේට්ුනාට පස්සේ අර අපේ මේජ්ජක ජෙනරේට් වෙලා ඉවරයි දැයිතින් ඔකොල්වන්ට පැහැදිලිව බලාගන්න පුළුවන් මේ ෆොටෝ එක නෙමෙයි මේ තියෙන්නේ කියලා මන් ඩවන්ලෝඩ් කරලා වෙටනන්නම් ඒකොල්ලන්ට බලාගන්න පුළුවන් මට එක හරියටම කියන්න බෑ එත් අපිට හොඳට ටිකක් බැලුවොත් පේනවා වෙනස් කියලා ඇත්තරම ගොඩක් ඇය වෙනස් ඉතින් මේක මේ පෝටරේටයක් හින්ද ටිකක් විතර ලයික්නස් එක ඇවිල්ල තියෙන එවුනාට අපි සාමාන්‍යෙන් වෙන ෆොට එකම්මං හදල බැලුව ඇති ඒවල ලයික්නස් සම්බූර්ණයෙන්ම වෙනස් වෙනවා චජ්ජිපිටිය ඇතුළදී අර මේ තියෙන්නේ ජෝගේ
ෆොටෝ එකක් මෙරින් ජෙනරේට්ටිච්ච එක තිය ගොලන්න පේනෝ සම්පූර්යෙන්ම ඉමේජ්ජගේ ලයික්නස් වෙනස්සලා තියෙනවා ඒකන්නේ ඒ මනුස්සෙන්නෙමේ මෙතන ඉන්නේ ති මේ තියෙන්නේ තවත් එක්සාම්පල්ලයක් ඔකොල්ලන්ට බලාගන්න පුළුවන් සම්පූර්යෙන්ම ලයික්නස් එක වෙනස් මේ තියෙන්නේ නම් කනිකරම මේ ෆොටෝ එක නෙමෙයි වෙනත් කෙනෙක් ඉන්නේ සෑහන්න හොඳ කොල්ටියකට ෆොටෝ එක ජඩ්ජිපිටියකින් අපිට හම්බුනාට මේ ලයික්නස් වෙනස්සන එක තමයි තිය ලොකු ප්‍රශ්නති අපි බලමු ලයික්නස් වෙනස් නොවී කොහොමද වැඩේකොඩ දාගන්න කියලා එම මේ වැඩේ කරගන්න උලින්ම පාවිච්චි කරනවා ක්‍රේ ඒ එක ක්‍රේ එක පේජ්ජකට වෙබ්සයිට් එකට ඇහිල්ල මෙතන තියෙනවා අපිට එඩිට් කියලා ඔප්ෂන් එකක් එද එඩි ඔප්ෂන් එකට ගිහිල්ල මම අපේ මේජ්ජක මෙතැන්ට මේ විදිර ලබා දෙනවා ඉටස්සේ අපිට මේක එක්ස්ටෙන්් කරගන්න පුළුවන් ඒගන්නේ දිග පලල ලබාදීලා ඉමේජ්ජක ඉතුරෝටික හදාගන්න වැඩේ තිම මේක සම්බූ එක පාර ට්‍රයි කරලා බලන්නවා එක පාරුන්න ඇත්තං අපිට දෙතුම් පාරකර කරන්නනවා එම මේ විදිහට මේක ජෙනරේට් කරගන්න බලමු අපිට මොනවගේ රිසාල්ට එකක් හම්බෙයිද කියලා හරි අපේ රිසාල්ට් එක ආවා නරක නෑ ඉතින් මේක තව චුට්ටක් ලොකු කරගත්තොත් හොඳයි කියලා හිතෙනවට හරි මම මේක ඩවන්ලෝඩ් කරගන්නවා දැන් හරි ඊට පස්සේ අපි බලමු කොහොමද මේක කලස් ටික හදාගන්න කියලා මම මේ වැඩේට ඒයිස් කියලා තියෙන සයිට් එක පාවිච්චි කරනවා මේක තියෙනවා අපිට ඔප්ෂන් එකක් පොටෝ රේස්ටෝ කියලා මේක ඇත්තරම ගොඩක් හොඳයි මොකද මේක ලයික්නස් එක වෙනස්සේ නැස් අපිට ගොඩක් හොඳ රිසාල්ටයක් ගන්න පුළුව ම මේ හදාගත්තු එක ඩවන්ලෝඩ් කරගන්නවා ඊට පස්සේ අපි මේක මෙතනට දීලා මෙතන මේ කලරයිස් කරන එකයි ඉන්හන්ස් කරන දෙකම ඔප්ෂන් දෙකම දීනවා කලරයිස් එකත් ඔන් කරගෙන මෙතිනින් ජෙනරේට් කරගන්නවා මේ ෆොටෝ එක ගොලන්ට බලාගන්න උළුවන් දැන් අපිට ෆොටෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා ඉතින් ලයික්නස් එක ටිකක් වෙනස්සලා තියෙනවා වගේ මට හිතෙනවා හැබැයි චජ්ජිපිටිවලට වැඩිය සෑහෙන්න හොඳයි හොඳට තේරෙනවා මොකද චජ්ජිපිට වල අපිට හම්බිත්තිය රිසාල්ට එක ගොඩක් වෙනස් ඇත්ත ෆොටෝ එකට වැඩිය හරි ඉතින් අපි බලෝ මේ අපේ වැඩේ මෙතිනින් ඉවරනෑ බලො මේක කොහොමද ඉම්පරූ කරගන්න කියලා මේක මෙතිනින් ඩව්ලෝඩ් කරගෙන ආපව් ක්‍රේ එකට ගිහිල්ලා යා මේ චෙලිට්ටකටයි ඉහි නිවසේෂන් එකක් දාගන මෙතනට අපි හදාගත්තු මේච්චක අපව් දෙනවා මට හිතන මෙන්න මේ ටික හදාගත්තොත් හොඳයි කියලා රීඩියෙන් ජෙනරේට් කරලා මොකද කිසිම මේ තේරුවක් නෑ හිත එම මෙතනති මේ චේන්ජ් රීජන් වල තියෙනවා මෙතන ඉන් පේන්ට් කරන ටූල් එකක් මේ හරියෙන් සිලෙට් කරගන මේ විදිහට මේ තියෙන විදිහටම රීජනරේට් දීල බලනවා පිටමොකක්ද හම්බෙන්න කියලා හොඳයිනි හිතන එක හොඳයි කියලා මොකද ඕක කොච්චර කරත් සමරක් කලාට ටිකක් වැරදිට දාවෙන්න ඉතින් තා පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා බලමු අපි මේක මොකද මේ හෙවනල්ල ෆොටෝ එක තියෙන එක මේ හෙබිත්තියෙන් පල්ල ඇත්තින ම එකක් බලමු අපි හදාගන්න මේක මේ ඉන්පේන්් කරොත්න හදාගන්න අමාරුයි මහිතන්න එච්චා දෙයක් තේරුම් ගන්න පුළුවන් කියලා ඉතින් මම දැන් ඩවුල්ලෝඩ් කරගත්තු ඉමේජ් එක මේක පොටෝශොප් වලට දාගෙන අපි හිටික පොඩ්ඩක් මැනුවල් හතුම් හරිම පොටෝශොප් වලට දාගත්ත අපේ ඉමේජ් එක ඉට පස්සේ මම මෙතන්ට ඇහිල්ල මේක මේ තව තියෙනම අඩ වෙලා චොර වෙලා ගොඩත් තැන් අපේ ටිකත් බලමු හදාගන්න ම මෙතන සිලෙක්ෂන් ලැසෝටූල් එක අරගෙන මෙතනින් අපි පොඩ්ඩක් දාගම පොඩි සිලෙක්ෂන් එකක්
ඊට පස්සේ මම පැස්ටූල්ට අරගෙන මේ වගේ පැච්ච එක දාගන බලමු බ්‍රස්ටූල්ලගෙනුත් පොඩ්ඩක් හදාගමු මේක මේ ගාන ශේප් කියල හිතනවා අපේ ඉතුරි වැඩ කටු යුතුවලට මම මේක මේ විදිහටම සේව් කරගන ආයි මම මේ ක්‍රේ අයි එකට යනවා ක්‍රේ එකට ගිහිල්ලා මම අපේ මේජ්ජ නිවසේෂන් එකක් අරගෙන පව් අයි යනවා මෙතන මේ ඉන්හන්ස් කියන ටැප් එකට ගිහිල්ලා මම හදාගත්තු මේජ්ජක මෙතැන්ට දාගන්න ඉටස් මේ සෙටින්සල්ට ඇවිල්ලා ඔගොල්ලොන්ට පුළුවන් මේ ශාප්නොස් එක අඩු කරගන්න විදාගමු 19-20කට වගේ දාගම් මේක ඉන්නහැන්ස් කරගන්නවා බලමෝ අපිට මොන වගේ රිසාල්ට එක කම්බීද කියලා හරිද අපේ ඉමේජ් එක ක්‍රේ අයි එකෙන් ඉන්හන්ස් වෙලා ඉවරයි දැම්මම් මේක පින්නන්න ඔගොල්ලන්ට වෙන්න මේ විදියට තමයි මේ ඉන්හන්ස් වෙන්නේ එතකොට අපි දාන සෙටියන්ස් අනුව මේ තියෙන ෆේස්සක මේකෙත් වෙනස් වෙනවා යවුනාට ගොලන්න බලාගන්න පුළුවන් මේ වල තියෙන මේක තියෙන මේ ෆොටෝ එක කොල්ටිය ගොඩක් හොඳ මට්ටමකට දැන් ඇහිල්ල තියන්නේ ති මට හිතනවා මේක මම මේක කීප සරයක්ම ට්‍රයි කරය ගැන්නේ එක විදිහේ සෙටියන්ස් වලින් මට හිතනවා මේ ඉමේජ්ජගේ මේ කොන්්ඩ හරිය ගොඩක් හොඳ විදිහට ඉන්හන්ස් වෙලා තියෙනවා කියලා ඒ වගේම මෙන්න මේ ෆොටෝ එක බැක්ග්‍රවන්් එක හොඳ මට්ටම තියනවා කියලා මට හිතනවා ඉතින් මම මේ ෆොටෝ දෙක දැන් ඩවල්ලෝඩ් කරගෙන මේ ටික පොටෝශොප්වල්ට අරංගිහිල්ලා මම පලවෙනි ෆොටෝ එක මෙතැන්ට මේ විදිර දාගන්නවා තියඔගලන්ට බලාගන්න පුළුවන් මේක බැක්ග්‍රවන්් එක ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා මෙතන පොඩි පාටිකල් ටිකක් තියෙනවා ඒක එච්චර මවුලන්න අපිට ඔන්න එකත් මේ විදිහට මහාලදාගන්න පුළුවන් මේ ටික සිලෙක්ෂන් ටිකත් දාලා ඕකේ එහම කරයි ගමන් ඒටික අපිට මකාගන්න පුළුවන් ති මට මේ ෆොටෝ එක සම්බූර්යම ඕන්නේ නෑ මොකද මේක ඉමේජ්ජගේ මූුණ සම්බූර්ය වෙනස්සින්ද මම එකට කරන්නේ වෙදනින් අපි මාස්ක එකත්තාගෙන මම බ්‍රශ්ටූල්ල කරගෙන බ්‍රශ්යකෙන් කළුපාට දාගෙන මේ අපේ මාස්ක එක උඩ මේ විදියට සම්පූර්ණයෙන්ම පේන් කරගන්නවා තකොට පහලදීන අපේ කලින් පින්තූරේ මෙ මේ විදියට මෙදරන්ට ගන්න පුළුවන් මේ කොන්්ඩ හරියත් එච්චරම මට සෙට්ටෙන්නේ මේ ෆොටෝ එකේ අනිට්ටික හොඳයි අවුලක් නෑ ඊට වස්සේ මම මේටික මේක මෙහෙම තියාගෙන ඊළඟට ජෙනරේට් කරෝ ෆොටෝ එකත් මේකට දාගන්නවා මේක ගොඩක් ඩීටේල්ස් හොඳයි ඒ සාමාන්‍යින් මූුණ ටිකත් ගොඩක් හොඳ මට්ටමක තියන කියල මට ඉතින ම ඒකටත් මේ විදිහට මාස්ක එකත් දාලා ඒක ඉන්වට් කරගන්නෝ කන්ට්‍රෝල් අයි ඔබලා ඊට පස්සේ මම සුදුපාට අරගෙන මේකතිය සූම් කරගෙන මෙන්න මේ කොන්්ඩේ හරි එහෙම මේකෙන් මතු කරගන්නෝ මෙන්න මේ විදිහට යොගොලන මොක්කරි වැරදුනොත් මේකෙන් ආපව් කළු පාට දාලා ශේප් කරගන්න දන්නේ හරි මේ විදිහට කොන්්ඩෙයි මේ හරි ශේප් එක හදාගන්න දන්නේ හරි මං හිතනෝ මේ ගාන්න ශේප් කියලා මම හිට පස්සේ බලමු මේ හරින් ඩීටෙල් ටික උද්ගන්න මේකත් හොඳයි මේ හරිත්
මයිට අවස්සේ මේ අපේ කලින් ලේර් එකත් ඕපන් කරගන ඔලට බලාගන්න පුළුව මම කලින් මේච්චගේ මොනවගේ ඩීටෙල්ස් ගත්ත කියලා මේකේ අපි බලමු අපිට මකාගන්න පොඩ්ඩක් ලයිට් එක හදාගන්න ඕනේ ඒ වගේම අපි බලමු හරි අත හරියේ තියෙන එක හොඳයි මේ ගාන හොඳයි මම දැන් මේ මූුණේ පොඩ්ඩක් ඩීටේල්ස් ටිකක් ගන්න තමයි ට්‍රයි කරන්නේ වැඩි එනෙමෙයි ලයික්නස් වෙනස් නොවෙන්න මේ කළු බාඩ හරි අපි මුව කරටසේ පේස් එක ලයික්නස් වෙනස්සේ නවා ඒ හින්ද වැඩිය මුකුත් සීන්දාන්න නැතුව ශේපට්ටගේ අහිතන ඇති කියලා මේක මේ එඩිට් කරන තව ගොඩක් එඩිට්ක දැහරි හරි දැන් මං හිතන හොඳ මට්ටමකට ඉමේට් එක තියෙනවා කියලා මම මේ ටික මර්ජ් කරගෙන එකට කලසුත් පොඩ්ඩක් ශේප් එක හදාගන්න අපි මෙතනින් කමරාරෝ ෆිල්ට වලින් හදාගමු හරි මේ ශේප් කියලා හිතෙනවාට අර ම ඔකොලන්ට පෙන්න්නම් දැම් බිෆෝ ආෆ්ට මේ තින්න කලින් ඉමේජ් එක තින්නේ දැන් සුම් කල වෙන්න before after හරි ඉති මේ ගාන්ට තමයි අපි මේටික කොල්ටිය මං හිතනවා ලයික්නස් එක ලොකු වෙනසක් උනේ නෑ කියලා අපි බලමු එකත් ඉමේජ් එකත් එක්ක තියන්නේ ඔරිජිනල් එක හරිද ඔටිය තමයි මට අද කතා කරන්න ඕනේ තිය ගොල්ලන්ට ඉමේජ් AI ටූල් එක තව ගොඩක් දේවල් එහෙමිහ කරලා මේක තව සෑහෙන්න කොල්ඩියට හදාගත්ත හැකි මේක පොඩි ටියටෝරියල්ල එකක් තියගොල් මම හිතනවාද ගොල්ලෝ දෙයක් ඉගෙනගත්තයි කියලා මේ ගිට පස්ස ගොල්ලන්ට කැමති AI ජෙනරේට් කරන සයිට් එහෙකට දීලා මෙන්න මේ විදියට වීඩිය එකක් හදාගන්න උළුවන් තෝටික තමයි මම මේ වීඩිය එකේදී කතා කරන්න බලාපොරොත්තුනේ සහ මේක හැම දෙයක්ම හැදුවේ මේ විදිහට මේ වගේ අලුත් ටියවටෝරෙල්ලයක් අරගෙන අයිදසක ඉන්නගති හැමෝටම ජයවා